මම දැන් මේ ඔයාලට පෙන්වන්නේ තල ගහක්. මේ තල කරල් හැදිලා චූටි ලස්සන තල මල් පිපිලා තියෙනවා. මේ තල මලක්. වත්ත වටේකට හැමෝතනම අපි තල ඉස්සා. දැන් තල මේ හැදිලා මල් පිපිලා කරල් හැදිලා හරියට hina වෙනවා වගේ. මං හරි ආදරේ මේ තල වලට. ගොඩක් රසයි. රසවත් කැවිලි වර්ග හදන්න පුළුවන්. ව්‍යංජනයක් හැටියට හදලා කන්න පුළුවන්. රසවත් කෑමක් තමයි මේ තල කියන්නේ. ගොඩක් අය කැවිලි වර්ග නම් කාලා ඇති ඕන තරම්. ව්‍යංජනයක් හැටියට සකස් කරලා කාලා තියෙන අයත් ඇති නැති අයත් ඇති. ඇත්තටම හරිම ගුණයි හරිම රසයි. ඉතින් අපි ගිය අස්වැන්නෙන් ගත්ත තල ඇට කීපයක් තල ඇට තියෙනවා මං ගාව. මේ තියෙන තල ඇට. අපි ඉහළ තියෙන වත්තට කළු තල. තල වර්ග දෙකක් තියෙනවා. සුදු තල, කළු තල කියලා. ඉතින් මේ තියෙන්නේ කළු තල. අපි ඉහළ තියෙන්නේ කළු තල. මේවා කරන්න ඇත්තටම ලේසි නෑ. මේවා ඉස්සර පස්සේ කපන තැන ඉඳලා මේ පුංචි ඇට ටික ගන්නකම් මේ ඇට ගොඩ මේවා ඇට ගන්නකම් හරි මහන්සියි. ඇත්තටම කෑමට ගන්න තැනට එනකම් කරගන්න ගොඩක් මහන්සි වෙනවා. කැපකිරීම කරනවා මේ මිනිස්සු. ඉතින් ඇත්තටම හරි අමාරුයි. රස කරලා කෑවට කන්න ලේසි. ඒත් කරන්න ගොඩක් අමාරුයි. මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. ඉතින් තල ගැන කොහොම කියනකොට තල කියන්නේ ගොඩක් ಗುಣ කෑමක් නේ. තලවල ಗುಣ ගැන කතා කරනමු අපි. ආහාර දිරවීම වැඩි දියුණු කරවීමට උපකාරී වෙන. අධිරුධිර පීඩනය අඩු කරන. පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමට සමත්. දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වෙන. අස්ථි ශක්තිමත්ව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වෙන. බැක්ටීරියා නාශක ගුණ ඇති නිසා මුඛ සෞඛ්‍ය රැක දෙන. සම සහ හිසකෙස් නිරෝගී කරන. ಗುಣ ගොඩක් තියෙන රසවත් කෑමක් තමයි මේ තල කියලා කියන්නේ.